හෙලෝ ගයිස්, අද අපි සුවිශේෂ තැනකට යන්න හදන්නේ. අපි යන්න හදන්නේ අද කොට්ටෝ පූල් එක බලන්න. ඒක තියෙන්නේ රක්ෂිතයක් ඇතුලේ. අපි එහෙනම් ගිහිල්ලා බලමු. ඒක ඉතාමත් ලස්සන තැනක් කියලා හැමෝම කියනවා. අපි එහෙනම් ගිහිල්ලා බලමු. bensound.com ඇත්තටම මේක නිකන් වෙනම පරිසර කලාපයක්. ගාල්ල කියලා කියන්න බැරි තත්ත්වයක් තමයි. නිකන් මේ හරිය නිකන් මේ මාතලේ පැත්ත වගේ නිකන් තමයි කොට්ටෝ පූල් එකට හැරෙන්න තියෙන තැන. මේ බෝට් එක බලා ගන්න මෙතනින් තමයි හැරෙන්න තියෙන්නේ. bensound.com මෙතනින් අපි බයික් නවත්තන්න ඕනේ. එතන නම් ගන්න තියෙනවා. මෙතන කවුරුත් නැහැ. එහෙනම් අපි ඇතුළට යනවා. කවුරුත් නැති නිසා අපි ඇතුළට යනවා. මේක තමයි කොට්ටව පූල් එක. මම මෙතන සම්බන්ධ කරලා තියෙනවා බට දෙකේ. ඔයාලට පේනවා ඉතින් මෙතන බට. මේ බට දෙකේ මේ වතුර ඇවිල්ලා මේ මෙතනින් මේ ගලාගෙන යන වතුර තමයි තියෙන්නේ. මෙතනින් ගලාගෙන යන වතුර අර අතන පේනව නේද? අන්න අතන මෙතන මෙන්න මෙතනින් යනවා. ඒතර මේකේ වතුර අර හැමදෙස්සම නැදලා තියෙන්නේ නේ. මේක ඇවිල්ලා නැචරල් පූල් එක. ඒ කියන්නේ වතුර හැමදෙස්සම ගලාගෙන යන වතුර තියෙන්නේ. මෙතනින් මේ වතුරට යනවා. මේකට පිරෙනවා මෙතනින් යනවා. අතෙන් පිරෙනවා මෙතනින් යනවා. ඒ විදිහට මේක හදලා තියෙන්නේ. මේක මාළු ඉන්නවා කියලා ඔයාලට පේනවා ඇති. මාළු ඉන්නවා වගේ හොඳටම පේනවා මේක. මේක අතන පිරිසිදු තමයි පිරිසිදු තමයි. මේ පරිසරයේ සුන්දරත්වය ඔයාලා විඳලා බලන්න ඕනේ. මෙතන ඔක්කොම පාස්කෝන් ටික තියෙනවා. මෙතන අඳුම් මාරු කරන්න පිරිමියාට ගෑනුවට වෙනම තියෙනවා. අඳුම් මාරු අද කිසිම අනිත් කටිය වුත් ඇවිල්ලා නැහැ. නේද අපි තුන් දෙනා විතරයි.